අනුගතව පිහිටන ධර්මතා පවතිනවා. ඒ පවතිනකොට දැන් ওই වගේ දෙයක් සාමාන්‍යයෙන් දේශනා කරනකොට පිහිටවනකොට බොහොම බලවත්ම තැනක පිහිටවන්නේ. මොකද ඔක ශික්ෂාපදයක් හැටියට නෙමෙයි. ගොඩක් ගැඹුරට ගිය කෙනෙකුට. ඒක දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට නවාංග සීලය ගත්තොත් නවාංග සීලේ අවසානයේට තියෙනවා සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි කියලා. නවාංග සීලේ උපෝසත සම්බන්ධව දේශනා කොට අංගුත්තර නිකායේ විසාක උපෝසත සූත්‍රයන් වලදී විශේෂයෙන් මේ නවාංග සීලය පිළිබඳව ශික්ෂාපද හැටියට සමාදාන හැටියට දේශනා කරනවා. ඒ නවවෙනි ශික්ෂාපදය තමයි සබ්බ සත්තේසු සියලු සත්වයන් කෙරෙහි මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතින් විහරණං සමාදයම් වාසය කරමි යයි මම සමාදන් වෙමි කියන. එතකොට ඒ කාලය තුල වැඩිපුරම ධ්‍යාන මට්ටම් තුලදී ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන මට්ටම් තුල උපචාර අර්පණාදී අවස්ථාවන්හි මෛත්‍රී භාවනාව වැඩිපුර ඒ කාලය තුල පූර්ණය කළ යුතුයි කියලා අපේ අර්ථ විග්‍රහයන් තුල තිබෙනවා. මෙන්න මේ වගේ මාර්ග ධර්මතාවයන්ගේ සතර සතිපට්ඨානය වඩන කෙනෙකුට මූලිකව ගැලපෙන ආකාරයෙන් තමයි ඒ කාරණා පිළිබඳව ලබා දීලා තියෙන්නේ. මොකද මේ කාරණා තුල ගත්තාම පංචශීලය ඊළඟට ආජීව අට්ටමක සීලය සියල්ලම ගැබ් වෙලා කැටි වෙලා පිඩු වෙලා තියෙන නිසා මූලික වශයෙන් අර සමාදාන වශයෙන් විරති වශයෙන් ඊළඟට අවීතික්කම වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ විදිහට දේශනා කරන්නට යෙදුන ශික්ෂාපද සමාදානයක් කෙලින්ම නතු කරගෙන ඒ ප්‍රතිපදාව පූර්ණේ කිරීම තමයි අපිට විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්ම තුලට අපිට ලැබෙන්නේ. එතකොට සාමණේර නමක් මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඒ විදිහට පිරිසිදු වෙනවා. එතකොට මෙන්න මේ ආදී වශයෙන් මේ ශික්ෂාපදයන් පනවනකොට මේ ගිහි අයටත් සාමණේර අයටත් උපසපන් භික්ෂුන් වහන්සේලාටත් ගත්තාම ඒ ශික්ෂාපද පනවා වදාරනකොට කෙලෙස් දූලණය පිණිස දැන් අහපු ප්‍රශ්නෙට මම එන්නේ කෙලෙස් දූලණය පිණිස බුදුරජාණන් වහන්සේලා සෑම සම්බුද්ධ ශාසනයකදීම පනවා වදාරන්නට යෙදෙනවා දුතාංගත ධර්මතා 13ක්. ධෘත කියලා කියන්නේ මේ ධෘත කියලා කියන්නේ මෙන්න දුතාංග කියලා කියන්නේ කෙලෙස් දූලණය කරනවා සොලවනවා කියන අර්ථයෙන්. ඒ හේතුව තමයි අපි ශික්ෂාපද සමාදන් වෙලා හිටියත් යම් යම් ක්ලේශී ධර්මයන් වලට මේ චිත්ත සංතානයන් යට වෙනවා. ඒ කෙලෙස් ධර්මයන් නිවනට බාධා කරන නිවනට එළබෙන්නට අපහසුතා ඇති කරන නීවරණ ඇති කරන ප්‍රතිපදා ධර්මතාවයන් ලිහිල් කරන දුර්වල කරන තවත් කාරණා විශේෂිත වූ 13ක් පිළිබඳවයි සෑම සම්බුද්ධ ශාසනයකදීම බුදුරජාණන් වහන්සේලා මේ දුතාංගත කෙලෙස් දූලණය කිරීම සෙලවීම කියන අර්ථයෙන් පනවා වදාරා. එතකොට ඒකෙත් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා විශේෂයෙන් හැම දුතාංගතයකටම තියෙනවා. මම ඒකේ ගෘහස්ථායට සුදුසු දුතාංග ධර්මතාවයන් පිළිබඳව ගත්තාම ඒකාසනිකාංගය කියන මේ ශික්ෂාපදයේ පිළිබඳව විග්‍රහ කළොත් අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ දවසට කීප වතාවක් අනුභව කරන්න. සාමාන්‍ය කෙනෙක් එදිනෙදා ජීවිතයේ 3 වේල ඇරුණු කොටගෙන ඒ අතිරේකවත් තේබීම් කිරි ආදී දේවල් පරිහරණය කිරීම හිතූ දෙයක් අනුභව කිරීම ආදී දේවල් වලට අපි හුරු වෙලා ඉන්නෝනේ. එතකොට මේ දුතාංගතයක් තුල දුතාංගත ධර්මයක් ආරක්ෂා කරන්න අදිස්ථාන කරන කෙනෙක්
එතකොට යම් කිසි ගිහි හෝ පැවිදි හෝ ඒවා උතුමන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සමාදන් වෙන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නැත්නම් අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා ඉදිරියේ. උන්වහන්සේලාත් පිරිනුවම් පාලා නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියේ. උන්වහන්සේලාත් පිරිනුවම් පාලා තිබෙනවා නම් ඊළඟට යම් ගරුට්ටානයේ වැඩ සිටින උතුමන් වහන්සේ නමක් ගාව. එබඳුත් නැතිනම් කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙක් මෙහි සීල සමාදානයක යෙදෙනවා නම් යම් කිසි කෙනෙක් කැමති නම් දුතාංගත සමාදන් වීමට චාරිත්‍රය තමයි ඒ අනුශාසනා කරන වැඩිහිරු උතුමන් වහන්සේ ගාව සමාදන් වීම කියන්නේ. එහෙමත් උතුමෙක් නැතිනම් ඒ කියන්නේ විහෙර විහාරස්ථානයක් තියෙනවා නමුත් උතුමෙක් නෑ. තමන්ගේ නිවසේ වෙන්නට පුළුවන්. අන්නේ වෙලාවේදී සඳහන් වෙනවා අර්ථ විග්‍රහ තුලදී චෛත්‍යයක් තිබෙන ස්ථානයක, බෝධි මණ්ඩපයක් තියෙන ස්ථානයක, පෙත්පිලිම වහන්සේ නමක් වැඩ සිටින ස්ථානයක ඒ දුතාංගත සමාදන් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අවම වශයෙන් කියනවා වැඩ සිටින දිශාවවත් මෙනෙහි කරලා යොමු වෙලා ඒ දිශාවට වැඳ නමස්කාර කරලා සමාදන් වෙන්න කියලා. ඒ අන්තිමම අවස්ථාව. එතනින් ආය අවස්ථාවක් නැහැනේ නේ. මහා කාරුණික ශාසනයමයි. මේ හැම පහසුකමක්ම බුදුරජාණන් නිකන් හරි තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේමයි සමාදන් විය යුතුයි කියලා. අද කිසිම කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ නේ. එතකොට ඒ සෑම විග්‍රහයක්ම ඊටාම පිරිසිදුව අපිට දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට අපි නානා ආලෝපයන් නානා භෝජනයන් වලට අපි බොහොම කැමතියි. අනුභව කරලා හිටියත් රසවත් දෙයක් ලැබුණොත් ආයි ගන්නවා. තව පැයකින් හරි ගන්නවා. මෙන්න මේ වගේ ස්වභාවයකට අපේ එදිනෙදා ජීවිතය තුළ පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි මේ දක්වා ඉගෙන ගත්තේ නෑ මේක කෙලෙස් ස්වභාවයක්. තමන්ගේ චිත්ත සංතානය තුළ නිවන වසාලන, නිවනට බාධා පමුණවන, මාර්ගාංග වලට බාධා කරන, දුර්වල වෙන, ලෝභ සහගත සිතකින් උපදින මේ සිතුවිලි මාත්‍රයක් කියලා අපි තේරුම් ගත්තේ නෑ. එතකොට මේ උපෝසත දිනයකදී සමහර ගිහියැත්තෝ ඉන්නවා ජීවිතාන්තය දක්වාම රකිනවා. සමහර සාමණේර උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා ජීවිතාන්තය දක්වාමත් රකිනවා. එහෙම තියෙනවා. එතකොට මේ සීලයක සමාදන් වෙච්ච මොහොතකදී විශේෂයෙන් එදා දවසේදී මෙන්න මේ ධෘත ධර්මතා දෙක හෝ එකක් හෝ ගිහි කෙනෙකුට සමාදන් වෙන්න පුළුවන්. නානා භෝජනම් පටික්ඛික්ඛාමි ඒකාසනිකංගං සමාදියාමි කියලා පාලියෙන් හෝ සිංහලෙන් තේරෙන ඕනම භාෂාවකින් Tamanට මේක සමාදන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නොයෙක් ආසනවල ඉඳලා නොයෙක් භෝජනයන් අනුභව කිරීමෙන් වැළකීමි. ඒකාසනික එහෙම නැත්නම් එක් ආසනයක පමණක් හිඳ අද දවසේ දානය වළඳමි කියන අර්ථයේ කෙටියෙන්. එතකොට ඒකේදී ඒ වළඳින අවස්ථාවේදී යම් කිසි දැන් මේ ආසනයක අපි ඉඳගෙන ඉන්නවානේ. එතකොට තමන් උයා පිහාගත් දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූජනීය ස්ථානයක වෙන්නට පුළුවන්. දානය පිළිගන්වන මොහොත වෙන්න පුළුවන්. එදා දවසේ අරුණ නැග්ගාට පස්සේ අරුණ නැගලා ඉර මුදුන් වෙන මොහොත දක්වාම මෙන්න මේ කාලය තුලයි අපිට ආහාර අනුභව කරන්න පුළුවන් වෙන්නේ අටාංග සීලය සමාදන් වෙච්ච කෙනෙකුට. මෙන්න මේ කාලය තුල කැමතිනම් අටාංග උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනෙකුට ඕනම අවස්ථාවක් වළඳින්න පුළුවන්. ආහාර ගණයට ගැනෙන. ඒකට කියනවා යාවකාලික කියලා. යාවකාලික ගණයට වැටෙන ඕනම ආහාරයක් 100ක් වතාවක් වුණත් වළඳින්න පුළුවන්. වරදක් නැහැ. භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. වරදක් නැහැ. තණ්හාව උපදව ගත්තොත් ආසාව උපදව ගත්තොත් එතනට සිදුවෙන කෙලෙස් ධර්මය වෙනයි.
මේ කියන්නේ ශික්ෂාපදය ගැන. ශික්ෂා මේ කාලය තුල සියක් වතාවක් වුණත් උපසපන් භික්ෂුවකට නමුත් සාමණේර නමකට නමුත් ගිහි සීලය සමාදන් වෙච්ච කෙනෙකුට උනත් අනුභව කරන්න පුළුවන් ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. දැන් එක වේලයි වැළඳිය යුත්තේ දෙවේලයි වැළඳිය යුත්තේ කියලා එහෙම නියමයක් නැහැ. සියක් වතාවක් වුණත් ආහාර ගණයට වැටෙන ඕනම දෙයක් වළඳින්නට පුළුවන්. ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ කෙලෙස් ධර්මයටයි. එතකොට මේ දැන් අපි සියක් වතාවක් හිතු වෙලාවට ඇත්තටම වළඳිනවා. දැන් ස්වාමින් වහන්සේලා ගත්තාම උදේ දාණය වළඳිනවා. උදේ දාණය වැළඳුවා. දවල් දාණය වැළඳුවා. එතකොට අවස්ථා දෙකයි. නමුත් මේ අතිරේකවත් වළඳින්න පුළුවන් වරදක් නැහැ. නමුත් හිතු වෙලාවට දැනු ටිකක් ගන්නවා, ආයි යන ගමනුත් ගන්නවා, තව ටිකක් අරගෙන ගන්නවා, බිස්කට් ටිකක් ගන්නවා කියලා මේක කරන්න ගියොත් ඒ ස්වාමීන් වහන්සේගේ කෙලෙස් ඒ ආහාරය පිළිබඳව වෙන කෙලෙස් ධර්මයන් ආසාදී දේවල් ඇති වෙනවා. ඒත් දැන් මේ දුතාංගතේ පනවන්නේ මෙන්න මේ කෙලෙස් ධර්මයන් සොලවන්න, දූලණය කරන්න, දුරු කරන්න. එතකොට ඒකාසනිකාංගයේ සමාදන් වෙච්ච ගිහි හෝ පැවිදි හෝ උතුමෙකුට මෙන්න මේ කාලය තුල වළඳින්න පුළුවන් වෙන්නේ එකම එක වතාවයි. මේ ආසනේ ඉඳගත්තා නම් ඒ ආසනේ ඉඳගත්තාම ඒකේ මම ඉදිරි කාරණා කියන්නේ ඔන්න දානශාලාවක හෝ ඒ වගේ තැනකදී තමන්ට ඇති ප්‍රමාණය කියලා කියන්නේ වැඩියත් නෙමේ අඩුවත් නෙමේ. පමණ දැනගෙන ප්‍රත්‍යේ පමණ දැනගෙන තමන්ට ඇති ප්‍රමාණය පාත්‍රයට හෝ පිඟානට හෝ බෙදා ගන්න පුළුවන්. බෙදා තාම ඉඳගෙන නෑනේ. ඒකට ඕනනම් කෙහෙල් ගෙඩි වෙන්න පුළුවන්, ඕනම දෙයක් තියා ගන්න පුළුවන්. තියාගෙන තමන් ආහාර අනුභව කරනවා කියන සංඥාවෙන් අදහසින් යම් ආසනයක ඉඳගත්තාද ඒ ඉඳගෙන තාමත් පුළුවන් ඕනනම් ඒ ආසනෙන් නැගිටින්න. මේ පාත්‍රය අරගෙන ඒ මොහොතේදී අදිස්ථාන කරලා මේක වළඳින්න පටන් ගත්තා නම් ඒත් බත් හුලක් හරි. අර පාත්‍රයේ තියෙන තාක්කල් වළඳින්න පුළුවන්. කෙහෙල් ගෙඩි වේවා පළතුරු වේවා මේ ආසනෙන් නැගිටින්නේ නැත්නම්. එතකොට මේ මොහොතේදී කැමති දෙයක් වළඳින්න පුළුවන්. කැමති දෙයක් කියන්නේ කැපසරුප් කැපසරුප් ඒ මොහොතේ තියෙන තමන්ගේ ඉදිරියේ තියෙන කැමති දෙයක් වළඳින්න පුළුවන්. කැමති නම් ගෙන්නගෙන වළඳින්නත් පුළුවන්. තේරුණා? මේ කියන්නේ කැමති නම් මේ ආසනයේ ඉඳගෙන සියක් වතාවක් වළඳින්නත් පුළුවන්. එතකොට අපි පැවරීම කරනවානේ, බාර කිරීම කරනවානේ. ඒකට නම් අපිට අත ගහලා ගන්න බෑ. කාටද? දැන් අපි ස්වාමීන් වහන්සේට වාජනේ මේවා කරලා පිළිගැනීම කරනවා. එතකොට තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට නම් පුළුවන් නැවත ගෙනල්ලා පූජා කරන්න. ඔය කියන්නේ පවාරණය සම්බන්ධව. පැවරීම කරනවා. ඒකට කියන්නේ පාලියෙන් පවාරණ. ඒ පවාරණ ශික්ෂාපදයක් තියෙනවා. ඒ පවාරණ ශික්ෂාපදයට හැම භාජනෙම අයිති වෙන්නේත් නැහැ. හැම ව්‍යංජනෙම අයිති වෙන්නේත් නැහැ. එතකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච භෝජන සම්බන්ධව. එතකොට මේ පංච භෝජනයන් වලට අදාළ වුණ දෙයක් පවාරණය වුණොත් තමයි පවාරණය වෙන්නේ. අපි හිතමු කෙහෙල් ගෙඩි වගේ දෙයක් ගෙනාවා කියලා. ඒක පවාරණය කළාට පවාරණය වෙන්නේ මේ මම කියන්නේ මේ දුතාංගත පැත්ත නෙමේ ඒ පවාරණය සම්බන්ධව. එහෙම නැත්නම් අපි හිතමුකෝ අල ව්‍යංජනයක්. එහෙම නැත්නම් ගොටුකොළ සම්බෝලයක්. එහෙම නැත්නම් එළවලු ගණයට වැටෙන දෙයක්. ගෙනල්ලා පිළිගන්නවල පවාරණය කළාට
නැවතත් කැමති නම් කැපකරුවන් ලවා ගෙනලා වළඳින්න පුළුවන්. ඒ කියන්නේ බත් ආදී වශයෙන් සිංහල තේරෙන වචනේ මම කියන බත් ආදී ඕනම බතක් වළඳින අවස්ථාවේ පවාරණය කළොත් එතන ගැටලුවක් තියෙනවා. මච්ච මාංශ මස්සෝ ඒ කියන්නේ දියගොඩ මස් මාංශ ඒ බඳු දෙයක්. එහෙම නැත්නම් පිටියෙන් කරන ලද. ඒ කියන්නේ අපි ගන්න කැවිලි වර්ග තියෙන්නේ. ඊළඟට යම් යම් පිටියෙන් කරන ලද ආහාර වර්ග ආප්ප, ඉන්දියාප්ප වගේ දේවල්. ඒ වගේ දෙයක් පවාරණය කළොත් ඒක පවාරිත වෙනවා. අන්න එතකොට තමයි වෙනස් ස්වාමීන් නමකට ඒක පිළිගන්නවල ඒ වළඳින්න කැමති නම් නැත්නම් ඒ ස්වාමීන් මට දෙන්න කැමති නම් ඒ ස්වාමීන් වහන්සේට පිළිගන්නුවාට පස්සේ උන්වහන්සේ ගෙනල්ලා දෙන්න පුළුවන්. එතකොට පවාරණ ශික්ෂාපදයෙන් ගැටලුවක් නැහැ. ඒක අපි සරුණා දැන් දානේ අරගෙන අර විදිහට වාඩි වෙනවා. සියල්ලම අරගෙන අපි පිටින් ගෙනල්ලා යමක් අපිට පූජා කරන්න අවශ්‍ය නැහැ. දැන් හිතන අපි ස්වාමීන් වහන්සේ දැන් අතනින් අරගෙන පිටපාත දානේ ලබාගෙන ආසනේ වාඩි වෙලා දැන් වැඩදීම ආරම්භ කරා කියන්නේ අපි බාහිර ප්‍රමාද වෙලා එනවා. අපිට ප්‍රමාද වෙලා ඇවිල්ලා අපි ව්‍යංජනයක් හරි පූජා කරන්න මොකද 12ට පෙර කියලා අපි දන්නවනේ. අදහස් කරගෙන ඉතිවත් අපිට ඒක පූජා කරන්න නැත්නම් තියෙනවා. මේ පවාරණ ශික්ෂාපදය බුදුරජාන් වහන්සේ පනවන්නේ යම්තාක් දැන් අපේ සිරිතක් තියෙනවනේ වර්තමාන කාලේ අතීතයේදීත් තිබුණා. උදෑසන දාණය සහ දහවල් දාණය කියලා දෙකක් පළඳිනවා. සාමාන්‍ය සිරිත තමයි මම ඒකත් විග්‍රහ කරන්නම් විස්තර කරන්නම් පොඩි කෙටියෙන්. සාමාන්‍යයෙන් අපිට ශික්ෂාපදයක් තියෙනවා උදෑසන දාණය වෙන කෙනෙකුත් දහවල දාණය වෙන කෙනෙකුත් දෙනවා නම් අනිවාර්යයෙන්ම උදෑසන දාණය දෙන කෙනාට සිහිපත් කරන්නත් ඕන දහවල දාණය දෙන කෙනාට සිහිපත් කරන්නත් ඕනේ. උදේ දාණය දෙනවා පිරිසක් දහවල් දාණය දෙනවා. ඒක සාමූහික වශයෙන් කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් ඔන්න අපි දාන දායකත්වයේ දරන ඇත්තන්ට අපි සිහිපත් කරලා තිබෙනවා උදෑසන දාණය බාහිර පිරිස බාර අරගෙන තියෙනවා කියන කාරණාව. අපි හිතමුකෝ ඔන්න ඔබතුමා බෑ එහෙම බෑ ප්‍රතික්ෂේප කළා කියමුකෝ. එතකොට අපිට අයිතියක් නෑ මේ උදෑසන දාණය වෙන කෙනෙකුට දෙන්න. එතකොට මොකද දහවල දාණය බාරගත් කෙනාට එහෙම නැත්නම් යම් දානයක් බාරගත් කෙනාට තමයි අයිතිය තියෙන්නේ එදා දවසේ. විනය නීතිය තුල. එහෙම නැත්නම් උදෑසන දාණය බාරගත් කෙනා අපි හිතමුකෝ කියනවා කියලා නෑ දවල් දාණය දෙන්න බෑ ඒකත් මම දෙනවයි කියලා. එතකොට දවල් දාණය දෙන්නත් බෑ. ඒක විනය නීතියක්. දැන් මම මෙහි කරලා තියෙන ක්‍රමය කියන්න. මෙහි උදෑසන දාණය දෙන්නේ බාහිර අය. දහවල දාණය මෑතකදීත් නැවත පටන් ගත්තනේ. දෙන්න පටන් ගන්න ඔන්න අපේ දායක පිරිස. අන්න එතකොට අපි දැනුවත් කරනවා බාහිර ඇත්තන්වත් දහවල් දාණය ගමේ ඇත්තන් දෙනවා. එතකොට දායක ඇත්තන්ටත් මතක් කරනවා උදෑසන දාණය